සිරාවට කොල්ල පව්. මේක මම විශේෂයෙන් කියන්නේ කොල්ලන්ට. උඹලා සතියෙන් දෙකෙන් මාසෙන් අවුරුද්දෙන් BMW ගන්න හිතා ඉන්නවනම් ඒ අදහස අතෑරගෙනilla. ඒක කරන්න බෑ බං. එහෙම කවුරු හරි කරා කියනවනම් ඌට පට්ට එඩියුකේෂන් බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබිලා තියෙන්න ඕනි. නැත්තම් හොඳ ස්කිල් එකක් තිබිලා තියෙන්න ඕනි. නැත්තම් ඌට හොඳට සපෝට් කරන හොඳ ඉන්වෙස්ටර් කෙනෙක් ඉඳලා තියෙන්න ඕනි. ඒ කියන්නේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකෙන් හරි ඌට සල්ලි තියෙන්න ඕනි. එහෙම මම ඔය කියපු දෙයකින් කවුරු හරි එකේ අවුරුද්දකින් ගේම ගැහුවා කිව්වනම් ඒත් බොරුනේ බං. මොකද හොඳ එඩියුකේෂන් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන එකෙක් හිතහන්කෝ ඌ අඩුම අවුරුදු 13 ඉස්කෝලේම යන්න එපා බං. දැන් හොඳ ස්කිල් එක ඩෙවලොප් කරගත්ත එකෙක් හිතහන්කෝ ඌ හොඳ කෝස් එකක් කරන්න එපා ඌට ස්කිල් එකක් හැදෙන්න නම්. ඒකට අඩුම හොඳ කෝස් එකක් කරන්න අවුරුදු 4ක්වත් යනවනේ. ඌට ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකකින් ඌට ඉන්වෙස්ට් කරන්න සල්ලි තියෙනවා කියලා හිතහන්කෝ. ඒත් බං ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකේ කට්ටියත් මොන හරි ගේමක් ගහලා හදපු හින්දානේ ඒක තියෙන්නේ. ආයෙ මම දැකලා තියෙනවා Facebook එකේ YouTube එකේ TikTok එකේ සමහරක් එවුන් රඟනවා. මම මේක මාස 6න් කරා අවුරුද්දෙන් කරා මෙහෙම වහන ගත්තා මෙහෙම කරා මෙහෙම කියලා. ඒ බං ස්කෑම් කරන උන්. ඕවට අහුවෙන්න එපා බං. උන් try කරන්නේ උඹලා ඒවට ඇදලා ගන්න. ගොඩක් කොල්ලෝ ඕවට අහුවෙනවා. ඔය ඉක්මනට ගේමක් ගහලා ඉක්මනට ලොකු දේවල් කරන්න try කරන උන් ඉන්නවනේ. උන් තමයි ගොඩක් අහුවෙන්නේ. කොල්ල පව් බං. සිරාවට කොල්ල පව්. හැබැයි ඔහොම කියලා කොල්ලම කොල්ලන්ට කැරි වැඩ කරන එකනේ බං අවුල කියන්නේ. මෙච්චර කාලෙකින් ගේම ගැහුවා උඹලටත් ඕනි නම් අපිත් එක්ක සෙට් වෙයන්. එතකොට උඹලටත් ගේම ගහන්න පුළුවන් කියලා. බොරු බං. ඕවට අහුවෙන්න එපා. එහෙම කරන්න බෑ. උඹට එහෙම කරන්න උවමනාවක් තියෙනවා නම් අඩුම අවුරුදු 5කවත් ප්ලෑන් එකක් හදාගෙන ඒ ප්ලෑන් එක වෙනුවෙන් හරියට වැඩ කරපන්. අවුරුදු 5ක් උඹ හරියට වැඩ කරනවා නම් උඹට BMW නෙවෙයි ඊට වඩා දේවල් ගේන්න පුළුවන් වෙයි. ඒ හින්දා හරියට ප්ලෑන් එකක් හදාගෙන ඒ ප්ලෑන් එක වෙනුවෙන් හරියට මහන්සි වෙලා හරියට වැඩක් කරපන්. Cheers.